නවා පහුගිය වසරේ අවසන් භාගයේදී අපට රටක් හැටියට විශාල ව්‍යසනයකට මුහුණ දෙන්න සිදු වුණා. අපි මේ ව්‍යසනයට මුහුණ දෙන අවස්ථාව වෙනකොටත් මීට පෙර පහුගිය වසරේ අවසන් භාගයේදී අපට රටක් හැටියට විශාල ව්‍යසනයකට මුහුණ දෙන්න සිදු වුණා. අපි මේ ව්‍යසනයට මුහුණ දෙන අවස්ථාව වෙනකොටත් මීට පෙර අපේ රට මුහුණ දෙමු මහා ආර්ථික ව්‍යසනයකින් පසුව ක්‍රමානුකූලව පියවරෙන් පියවර ආර්ථිකය ගොඩනගමින් තිබුණු මොහොතක්. අපි කවුරුත් දන්නවා මීට වසර කිහිපයකට පෙර ඒ ආර්ථිකය බිඳ වැටීමේ මහා ඛේදවාචකය අපේ රටේ සියලු පුරවැසියන් තම තමන්ගේ ශේස්ත්‍රවලට අනුරූපී වන පරිදි එහි බලපෑමට ලක් වුණා. ව්‍යාපාරිකයෙක් නම් ව්‍යාපාර බිඳ වැටීමකට භාජනය වුණා. ඔහු පාසල් දරුවෙක් නම් අධ්‍යාපන බිඳ වැටීමකට භාජනය වුණා. ඔහු රෝගියෙක් නම් පිහිට නොමැතිකමට භාජනය වුණා. එනිසා සියලු ජනපජාවන් තමන්ගේ ශේස්ත්‍රය එනිසා මේ රටේ ජනතාවට තිර අධිෂ්ඨානයක් තිබුණා. යලි එවැනි ව්‍යසනයකට අපේ රට එවැනි ආර්ථික ව්‍යසනයකට අපේ රට මුහුණ දෙන්නේ නැතුව යලි අපේ රට යථාවත් කරමින් අපේක්ෂාවන් බලාපොරොත්තු සහිතව අනාගතයක් නිර්මාණය කරන්න. ඒ අනාගතය නිර්මාණය කිරීම වෙනුවෙන් තමයි ජනතාව විසින් ඉතාමත් නිර්භීත තීරණයක් ගත්තා අප වෙත බලය ලබා දෙන්න. ඒක නිර්භීත තීරණයක් කියලා මම විශ්වාස කරනවා. ඒ නිර්භීත පියවර ඇතුලේ අඩංගු වී තිබුණා අපේ රටත් අපේ රටේ ජනතාවත් මේ මුහුණ දී තිබෙන ව්‍යසනයට යලි අපේ රටපත් නොවි අපේක්ෂාවන් සහ බලාපොරොත්තු සහිත අනාගතයක් අපේ රට ගොඩනගාවි කියලා. ඒත් අපි හිතනවා අපි බලය අරගෙන ඒකට සැලසුම් කරමින් සහ සමහර ශේත්‍රවල සැලකිත ජයග්‍රහණ අත්පත් කරමින් තිබුණු වෙලාව. මම ගොඩක් පැහැදිලි කරන්න යන්නේ නැහැ. බොහෝ පැතිවලින් ගත්තොත් 2025 වසර අපේ රටේ බොහෝ හැරවුම් ලක්ෂ ගණන් දීපු වසර. නීති විධානය ආධිපත්‍ය තහවුරු කරන්න, රාජ්‍ය සේවය කාර්යක්ෂමතාවයට ගේන්න, දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න, ආර්ථිකයේ පරිවර්තනයක් ඇති කරන්න, අධ්‍යාපනයේ පරිවර්තනයක් ඇති කරන්න. මෙවැනි මහා පරිවර්තනීය යුගයකට පියවර තබමින් තිබුණු මොහොතක තමයි අපිට මේ ව්‍යසනයට මුහුණ දෙන්න සිදු වුනේ. ඒ නිසා බොහෝ අය අපේක්ෂා කරා මේ ව්‍යසනයේ විසින් අප සකස් කොට තිබෙන න්‍යාය පත්‍රය අවුල් කරාවිද කියලා. නමුත් අපිට තිර අධිෂ්ඨානයක් තිබුණා නෑ. අපි සකස් කර තිබෙන න්‍යාය පත්‍රය තිරසාර අපේ අනාගතය ගොඩනැගෙන ව්‍යාපෘතියක්. එනිසා කුමන ව්‍යසනයන් හමුවේ හෝ අපි සකස් කොට තිබෙන න්‍යාය පත්‍රය අපලුවන්නේ නෑ කියලා තිර අධිෂ්ඨානයකට ආවා. ඒක වැදගත්. එහෙම නැත්නම් අපිට මේ ව්‍යසනය මත තබලා බොහෝ දේවල් ව්‍යසනයට හේතු කරලා අපිට ඇඟ බේරා ගැනීමේ හැකියාව තිබුණ අවශ්‍යයි. මම දන්නවා ඉතිහාසය එහෙමයි. ව්‍යසනයකට සියලු විනාශයන්, අපරාධ, කඩාවැටීම් සියල්ල හේතු කරන ව්‍යසනයකට. එහෙම තමයි අපි ඉතිහාසයේ ගමන් කරේ. අවුරුදු 30ක් සියලු විනාශයන් හේතු කරා යුද්ධයකට. සියලු විනාශයන් හේතුව යුද්ධය. එමය අපිට තිබුණේ. එහෙම නැත්නම් යම් වසංගත තත්වයන් තමයි මේ ව්‍යසනයේ ආවරණය බවට පත් කරගත්තා. එනිසා අපිට කිසිදු අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. මේ ව්‍යසනය අපි සකස් කොට තිබෙන වැඩපිළිවෙල ආපසු හරවන්න හෝ ඒ වැඩපිළිවෙල අකර්මණ්‍ය කර ගැනීම සඳහා මේක අපි ආවරණය බවට පත් කරන්න නැහැ කියන ස්ථාවරයකට ආවා. ඒක වැදගත් ස්ථාවරයක්. මොකද අපේ රටේ දේශපාලනකයන් සහ පාලනයන් හැම වෙලාවම කල්පනා කරන්නේ කුමන හෝ ව්‍යසනයක් විසින් තමන්ගේ නොහැකියාවන් වසා ගැනීමට ආසාවක් ලැබෙනවා. මේක සිද්ධ වුණා දැන් බේරෙන්න පුළුවන්. අපිට එහෙම මොකක්ද තිබුණේ නැහැ. අපි හදාගත්තු න්‍යාය පත්‍රයේ එලෙසම යාමි අභිප්‍රාය අපිට තිබුණා. ඒ නිසා තමයි මේ ව්‍යසනයේන මොහොතේදී පාර්ලිමේන්තුවේ අපේ අයවැය ලේඛනය සාකච්ඡා කරමින් තිබුණු මොහොතක් බොහෝ අය ඉදිරිපත් කරා අයවැය ලේඛනය අත්හිටුවලා අන්තර්කාලීන අයවැය ලේඛනයක් ඉදිරිපත් කරන්න මේ ව්‍යසනය කේන්ද්‍ර කරගත්තු අයවැය ලේඛනයක් ඉදිරිපත් කරන්න කියලා. සමා ඉදිරිපත් කරා අයවැය ලේඛනය මුළුමනින්ම වෙනස් කරලා මේ ව්‍යසනයට අනුරූපී වන පරිදි අයවැය ලේඛනයක් ඉදිරිපත් කරන්න කියලා. අපි එහෙම කරේ නෑ.
අපි හිම නොකරන්නේ එම අයවැය ලේඛනයෙන් අපේ රට, අපේ ආර්ථිකය, අපේ ජනතාවගේ ජන ජීවිතය ඉදිරියට ගෙන යාම සඳහා දැක්මත් සහිත අයවැය ලේඛනය. අපි පොරබදන්නේ කොතෙන්ද? අපි පොරබදන්නේ එම සකස් කරන ලද තියෙන න්‍යාය පත්‍රයේ වැඩපිළිවෙල අකුළුවන්නේ නැතුව, ආපස්සට ගන්නේ නැතුව මේ ව්‍යසනයට මුහුණ දෙන්නේ කොහොමද? ඒක තමයි අපේ න්‍යාය පත්‍රය. ඒ නිසා දෙසැම්බර් මාසේ 5 වෙනිදා අපි පාර්ලිමේන්තුවේ සම්මත කරපු අයවැය ලේඛනය මේ සුළු කුණාටුවේ ඒමට පෙර අපි සකස් කරන අයවැය ලේඛනය මේ 2026 හැදෙනවා. ඒක වැදගත්. මොකද අයවැය ලේඛනය හුදු එම සිදුවීම් වලින් ආපසු ගත යුතු කියලා අපි විශ්වාස කරේ නැහැ. ඊළඟ අපිට මුණ දීපු අර්බුදය තමයි එහෙමනම් අපිට මේකට අතිරේක මුදල් ප්‍රතිපාදන යොදාගන්නේ කොහොමද? අයවැය ලේඛනයේ සකස් කර තිබෙන උපාය මාර්ගයට හානි නොවන ආකාරයෙන්. යනෝ තමයි අපිට අදාළ අනපනත්වල තිබුණු බලය සහ ආණ්ඩුවක් හැටියට අපිට තියෙන වරම ඒක කිසි කෙනෙකුට තාපැහැදිලි අපි යටත් වී තිබෙනවා මේ රටේ පුරවැසියන් අපිට ලබා දීපු ජනවරමට. ඒ නිසා කිසිදු සංවිධානයක් කිසිදු බලපෑමකට අපේ ජනවරම පාවා දෙන්නේ නැතුව අපි රුපියල් බිලියන 500ක් අපි පරිපූර්ණ ඇස්තමේන්තුවක් ගෙනාවා මේ සඳහාම වියදම් කිරීම සඳහා. තව අවශ්‍ය නම් අපි වෙන් කරලා තිබෙන අයවැය ලේඛනයෙන් ඒ පළාත්වල සමහර යෝජනා මේ ප්‍රමුඛතාවය දක්වලා වියදම් කරන්න පුළුවන්. ඒ නිසා මම හිතන්නේ අපේ ප්‍රධාන එක තමයි අපි සකස් කරපු වැඩපිළිවෙල දිගු කාලීන වැඩපිළිවෙල හරවන්නේ නැතුව මේක සාර්ථක කර ගැනීම සඳහා දරන ප්‍රයත්න. ව්‍යසනයේ ආරම්භයේදීම අපි මුහුණ දීපු ප්‍රශ්නේ තමයි මේ ජනතාව මුදා ගන්න ඕන. ආසන්න වශයෙන් ගත්තොත් පවුල් ලක්ෂ 7ක් කුමන වූ ආකාරයෙන් මේ ව්‍යසනයේ ගොදුරු බවට පත් වෙලා තිබෙනවා. සමාජිකයන් ගත්තොත් ලක්ෂ 24ක් මේ ව්‍යසනයේ ගොදුරු බවට පත් වෙලා තිබෙනවා. අනිත් පැත්තෙන් ගත්තොත් පූර්ණ වශයෙන් ගත්තොත් නිවාස 6000ක් පමණ අහිමි වෙලා තිබෙනවා. අර්ධ නිවාස හානිය 1,10,000ක් පමණ වෙනවා. අර්ධ වශයෙන් නිවාස හානි වෙලා තිබෙනවා. අර්ධ වශයෙන් නිවාස හානි වුණු, නිවාස හානි නොවුණු එහෙත් එම කලාප අවදානම් නිසා පදිංචි වීමට නුසුදුසුයි කිය. මේ වන විටත් 10000කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගෙන තිබෙනවා. තාමත් හඳුනාගනිමින් තිබෙනවා. එනිසා මුළුමනින් හානි වූ නිවාස 6000ක් පමණ තිබෙනවා. නැවත පදිංචියට නුසුදුසු අවදානම් සහිත ප්‍රදේශවල 10000ක් පමණ දැන් හඳුනාගෙන තිබෙනවා. මම හිතන්නේ සියල්ල එකතු කරපුවම 20000 ඉක්මවන අලුත් නිවාස අපි හැදී යුතු තිබෙනවා. අපි මේ අලුත් නිවාස සකස් කරන්න සිද්ධ වෙන්නේ අපි 2026 අයවැය ලේඛනයේ අලුතෙන් නිවාස 31000ක් හදන්න සැලසුමක් හදලා තිබුණා. අලුතෙන් නිවාස 31000කට අපේ සැලසුම විශේෂයෙන්ම 2009 යුද්ධය අවසන් වුණත් අවුරුදු 16ක් දැන් යුද්ධය අවසන් වෙලා තිබෙනවා. හැබැයි යුද්ධ නිසා නිවාස අහිමි වුණු විශාල පිරිසක් උතුරේ තාමත් අවතැන් කඳවුරුවල කුඩා පල්පත්වල తాවකාලික නිවාසවල ජීවත් වෙනවා. අපි මේ අයවැය ලේඛනයෙන් ඒ සඳහා එවැනි නිවාස 2500ක් හදන්න මිලියන 5000ක් වෙන් කරලා තිබුණා. අපි ඒක වෙනස් කරේ නේ. වගේම ගමක ආර්ථික අපහසුතාවයන් සහිත ඒ ගමේ ප්‍රජාවගේ දායකත්වයේ සහිතව අපි නිවාස වැඩ පිළිවෙලක් කරනවා. ඒකට නිවාස 10000ක් හදන්න මේ අවුරුද්ද අපි සැලසුම් කරලා තිබුණා. ඒ 10000ට මිලියන 10000ක් අපි අයවැය ලේඛන වෙන් රුපියල් ලක්ෂ 10ක මූල්‍ය ආධාරය සහ ගමේ ප්‍රජාවගේ දායකත්වයෙන් නිවාස හදන්න ඒ 10000ක් හදනවා. මේ ඔක්කොම ගත්තාම අපිට 2026 වසරේ නිවාස 50000 ඉක්මවන නිවාස ප්‍රමාණයක් අපි මේ වසරේ අපි ස්ථාපිත කළ යුතු තිබෙනවා. ඒ වගේ මේ පිළිබඳව ලෝක බැංකුව ආධාර සහිතව මූලික දල ඇස්තමේන්තුව සකස් කරා එකක් පමණ පත් වෙනවා. දැන් අපි සකස් කරලා තිබෙන ව්‍යාපෘතිවල සමස්ත එකතුව ඩොලර් බිලියන 2.8ක් වගේ වෙනවා. මම මේක දැනට කියන්නේ නැත්නම් මේ වෙබ් එක දැකපු හැටි අවුරුද්ද අද අහන්න පුළුවන්. වර්ල්ඩ් බැංක් කිව්වේ මේක වෙබ් එකේ තියෙන මේක කියලා. මේක 2.8ක් හැටියට අපි හඳුනාගෙන තියෙන දැන්ට හඳුනාගත්තු ව්‍යාපෘති. තව ඒවා හඳුනා ගැනීමට තිබෙනවා. ඒ නිසා අපි හදන්නේ විනාශයේ තරමට වඩා ඒ විනාශයේ ඇති වී තිබෙන නිශ්චිත පොයින්ට් එකට ගිහිල්ලා වියදම. ඒකෙන් තමයි මේ ඇස්තමේන්තු සකස් කරන්නේ. උදාහරණයකට ගත්තොත් කොහරි ග්‍රාම සභා වසමක පාරක් කැඩලා තියෙනවා නම් අපේ දත්ත පද්ධතිය තියෙනවා පළාත, දිස්ත්‍රික්කය, ග්‍රාම සභා වසම, ගම, ඒ පාර ඒකට කීයද? එහෙම ඇස්තමේන්තුව තමයි ඩොලර් බිලියන 2.8ක් පමණ වෙන්නේ. ඒතර ඒක අවසානය දක්වාම ඒ කියන්නේ උඩින් අර දල ඇස්තමේන්තුවක් නෙවෙයි තීරණාත්මක. ඉතින් ඒකට යම් දත්ත තව අපි එක්රැස් කරගත යුතුයි. ඒ ක්‍රියාවලිය තව යන ගමන් තිබෙනවා. බිලියන 2.8ක් පමණ අපි දැන්ට
ඇස්තමේන්තු කරගතපු ව්‍යාපෘති හඳුනගෙන තියෙනවා. ඒතර මේක ආර්ථික වශයෙන් ගත්ත මා කිව්වේ නැගෙමින් තිබුණු වෙලාවක යම් ප්‍රමාණයට අපේ සැලසුම් වලට යම් කම්පනයක් ඇති කරා. ඒක මම පිළිගන්නවා. කම්පනයක් ඇති කරා. එහෙනම් අපි යම් මෘදු සකස් කරගන්න මාවතක ගමන් කරමින් තිබුණා. හැබැයි මේ ව්‍යසනය අපිට අපේ ආර්ථික දේහයට යම් කම්පනයක් ඇති කරා. අපි හිතනවා ඕනෑම සමාජයක් පරිවර්තනය වෙන්නේ ඒ ගලාගෙන යන ධාරාව ඔහේ ගලාගෙන යමින් නෙවෙයි. ඒ සමාජයේ රටට කලම්බවන කම්පන විසින් තමයි රාජ්‍යම් ගොඩනැගිලා තිබෙන්නේ. රාජ්‍යම් ගොඩනැගින්නේ නැහැ ගලාගෙන යන